සියලු විශ්ව ශක්තියන්ගේ ආශිර්වාදයේ මුසු වෙච්ච මොහොතක් ළඟා වෙලා තිබෙනවා. සිංහල භාෂාව තුළ එළ අපේ භාෂාවේ සෙනෙහස කියලා කියන්නේ ඉතාම වැදගත් වචනයක්. සෙනෙහස කියන වචනයට ප්‍රතිවිරුද්ධ වචනයක් නැහැ. සෙනෙහස තුළ තිබෙන්නේ යුතුයකම්, වගකීම්, කෙලෙහි ගුණදායකීම්, විඳදරා ගැනීම කියන පදාර්ථ ධර්මියෝ කියන බව වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. උපන්දා සිට මියනතෙක් හැමෝම සෙනෙහස බලාපොරොත්තු වෙනවා, ඉටු කරනවා. සෙනෙහසේ මූර්තිය තමයි අම්මා කියලා කියන්නේ. ලේ ධාතුව, කිරි ධාතුව බවට පත් කරමින් කාන්තාව පූජනීයත්වයට පත් වෙන මව් පදවිය එය මනාව විදහාපාන. මව් තන කුඩුව දක්වාම ලේ ධාතුව ගලාගෙන එනවා. වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ ඊටාම කුඩා කොටසකදී තන පුඩුව මත තුල ඉතා පෝෂ්‍ය පදාර්ථයකින් සමන්විත ලේ ධාතුව නිෂ්පාදනය වෙනවා. අතිශය විශ්මිතයි. මව් හද ලය ස්පන්දන රිද්මය සමග උණුසුමට කැටි වෙලා ඒ ජීවිතයේ අත්දැකීම් අවස්ථාව අපි කවුරුත් කුඩා කල විඳලා තිබෙනවා. ඒ තුල අපි නිදාගෙන තිබෙනවා, ඇහැරිලා තිබෙනවා, හිනහ වෙලා තිබෙනවා, සොයා අඬා තිබෙනවා. අද නවීන විද්‍යාව තුළ නාසා ආයතන වැනි ඒ පරීක්ෂණාගාර තුළ විද්‍යාඥයන් ලේ දාලා කිරි ධාතුව නිෂ්පාදනය කරගන්නට අසීමිත ප්‍රයත්නයක් කරනවා. අදටත් අසාර්ථකයි. රොබෝ මව්වරු නිෂ්පාදනය කරලා තිබෙනවා. සමාජයේ ගොඩනැගී ඇති නිවහන තුළ සැබෑ නිවහල් බව සෙනෙහස තුළින්ම ගොඩනගාගත යුතුව පවතිනවා. සෙනෙහසේ පදාර්ථයක් වන විඳදරා ගැනීම නැති වුණ තැනේදී ජීවිත සමු ගැනීම, පලායෑම්, මගහැරීම්, මතභේද, ජීවිත තනිවීම ආදී තැන් පමණක් නොවේ, දරුවන්ගේ ජීවිතවලට පවා විරහ වේදනාව මුසු වෙන අවස්ථාවන් පවා ජන සමාජය තුළ ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. ගිහි ජීවිතයේ ගිනිගයක් ලෙස දැනෙන අවස්ථා බලපාන්නට පුළුවන්කම තිබෙනවා. එවැනි අවස්ථාවන් වල බොහෝ දෙනෙක් සතුනේ ආවරණය බලාපොරොත්තු වෙනවා. නමුත් ජීවිතයේ පදාර්ථ ධර්මයන්ගේ තිබෙන ප්‍රායෝගික අවබෝධය නැති හේම ඒ අවස්ථාවද අසාර්ථක වෙන බව සෝභා දහමේ ස්වභාවයක්ම වෙනවා. සෙනෙහසෙන් සෑම මානව සත්වයා කටයුතු කිරීම මේ විශ්ව මෑණියෝ බලාපොරොත්තු වෙනවා. සෙනෙහසෙන් ජීවත් වෙන්නට සෑම සිරු දෙනාටම ආශිර්වාද ලැබෙන මොහොතක තුරුණුවන්ගේ ආශිර්වාදයක්, දෙවියන්ගේ පිහිට රැකවරණයක් ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට සියලු විශ්ව ශක්තියන්ගේ ආශිර්වාදය ලැබෙන මොහොතක තුරුණුවන් සරණයි, දෙවි පිහිටයි, සියලුම ආශිර්වාදම ලැබිලා